අද වීඩියෝ එක සාකච්ඡා කරන්නේ උසස් පෙළ ජීව විද්‍යාව 2021 පේපර් එකේ B කොටස ව්‍යුහගත රචනාවල පළවෙනි ප්‍රශ්නය. පෘථුවිය මත ජීවය සම්භවය වූයේ වසර කොපමණකට පෙරද? වසර බිලියන 3.5කට පෙර. දැන් පෘථුවිය උපත සිදු වුණේ වසර බිලියන 4.6කට පෙර. ඒ වගේම මේ පෘථුවිය උපත සිදු වුණේ හේඩියන් ඉයෝනයේ නිර්වචන ලියන්න තියෙන්නේ පරිවෘත්තීය. පරිවෘත්තය කියලා කියන්නේ ජීවයක තුළ සිදුවන සියලු ජෛව රසායනික ප්‍රතික්‍රියාවල සමස්තය. ඊට පස්සේ වර්ධනය. වර්ධනය කියලා කියන්නේ ජීවියෙකුගේ අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධයේ වැඩිවීම. විකසනය. විකසනය කියන්නේ ජීවියෙකුගේ ජීවිත කාලයේදී සිදුවන අප්‍රතිවර්ත්‍ය වෙනස් වීම. ඒවා අප්‍රතිවර්ත්‍ය වෙනස් වීම. පරිවෘත්තය කියලා කියන්නේ ජීවීන් තුළ සිදුවන සියලු රසායනික ප්‍රතික්‍රියාවල සමස්තය. මේක ආකාර දෙකකට බෙදනවා. සංවෘත්තීය ප්‍රතික්‍රියා, අපවෘත්තීය ප්‍රතික්‍රියා කියලා. වර්ධනය. දැන් සියලු ජීවීන්ගේ ජීවිත ආරම්භ වෙන්නේ තනි සෛලයකින්. වර්ධනය කියලා කියන්නේ අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධයේ වැඩිවීම. ඒ වගේම විකසනය. විකසනය කියන්නේ ජීවයෙකුගේ ජීවිත කාලය තුළදී සිදුවන අප්‍රතිවර්ත වෙනස් වීම. ඒකට විකසනය කියලා කියන්නේ වර්ධනයයි විකසනයයි සිදුවෙන්නේ ජීවයෙකුගේ ජීවිත කාලය තුළ අනුගාමීව. පෙරටුගාමීත් නෙමෙයි පසුගාමීත් නෙමෙයි අනුගාමීව සිදුවෙන්නේ. ආහාර නිෂ්පාදනය තිරසර ලෙස පවත්වා ගැනීම සඳහා භාවිතා කළ හැකි ප්‍රධාන ක්‍රම තුන. එකක් තමයි ඉහළ ඵලදාවක් සහිත ශාක හා සත්ත්ව ප්‍රභේද නිපදවීම. ඊළඟ තමයි මේ රෝගවලට ප්‍රතිරෝධී ශාක හා සත්ත්ව ප්‍රභේද නිපදවීම. තුන්වෙනි එක තමයි පසුවස්තුණු තාක්ෂණ ක්‍රම දියුණු කිරීම. පෘථුවියේ ස්වභාවික සම්පත්වල අධිපරිභෝජනය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන්නේ කුමක්ද? මානව ජනගහනයේ වැඩිවීම. පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ නැංවීම ආරම්භ වනුයේ කුමන භූවිද්‍යාත්මක කල්පයේද? මේ තියෙන කල්පය ඒකට කියන්නේ ආකියන්. පහත සඳහන් එක එකක් සිදු වූ යුග. දැන් මේ යුගයට කියන්නේ පේලියොසොයික යුගය. දැන් මේකෙදි සිදු වුණේ භෞමික ශාකවල ඒ කියන්නේ ශාකවල භෞමික ඝනාවසීකරණය නේද? ශාක ජලයේ ඉඳලා ගොඩබිමට ආවා. ඒකට කියන්නේ ශාකවල භෞමික ඝනාවසීකරණය සිදු වුණේ පේලියොසොයික යුගයේ. ඒ වගේම ප්‍රථම බීජ ශාක බිහි වුණේ පේලියොසොයික යුගයේ. මේ තියෙන්නේ මීසොසොයික යුගයේ. මේකෙදි සිදු වෙන්නේ විවෘත බීජක ශාක. දැන් මේ තියෙන්නේ විවෘත බීජක ශාක ලුකුවට තියෙන්නේ. ඒවා ප්‍රමුඛ වුණේ මීසොසොයික යුගයේදී. ජීවීන් වර්ගීකරණය යනු කියන්නේ පොදු ගති ලක්ෂණ අනුව ජීවීන් කාණ්ඩ සැකසීම. ඒ වෙනනම් පොදු ලක්ෂණ අනුව ජීවීන් කාණ්ඩවල සැකසීම කිව්වත් හරි. නවීන වර්ගීකරණ පද්ධතිවල
භාවිතා කරනු ලබන වැදගත් නිර්ණායක. මේ තියෙන්නේ මේ වැදගත් ජානවල භස්ම අණුපිළිවෙලක්. මේ තියෙන්නේ භස්ම අණුපිළිවෙලක්. වැදගත් ජානවල. ඒ වගේම මේ මයිටොකොන්ඩ්‍රියා වල DNA හි භස්ම අණුපිළිවෙල. හරිත ලවයේ DNA වල භස්ම අණුපිළිවෙල රයිබෝසෝම කියලා එකක් තියෙනවා. ඒවැත් RNA භස්ම අණුපිළිවෙල. ඒ වගේ සුලභ ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අණුපිළිවෙල අනික තමයි සෛලීය සංඝටක වල අණුක ව්‍යුහය. ආර්ත්‍රපෝඩාවන්ගේ පමණක් දැකිය හැකි ව්‍යුහාත්මක ලක්ෂණ හතරක්. මේ ඉන්නේ ඉස්සෙක්. මෙයාගේ තියෙනවා කයිටිනීය බාහිර සැකිල්ල. සන්ධිපාද තියෙනවා. මෙන්න මේ හරියේ තියෙනවා මැල්පිගිය නාලිකා පත්පෙන හැලි ඕ ශ්වාසනාල පද්ධතිය. ඒ වගේ තව තියෙනවා මේගොල්ලන්ට මේ එතන තියෙනවා මේක හරිත ග්‍රන්ථි. එහෙම නැත්නම් ස්පර්ශක ග්‍රන්ථි. මැමීලියා වර්ගයට අනන්‍ය වූ ව්‍යුහාත්මක ලක්ෂණ තුනක්. දැන් අපිත් මැමීලියානේ. අපිට අනන්‍ය ලක්ෂණ ලිව්වනම් හරි බලලා ලියන්න පුළුවන් මොකද්ද? මේ ඉන්නේ මැමීලියා. මැමල්ස්ලා. මේගොල්ලන්ගේ තියෙන ලක්ෂණ ගත්තොත් විභේදිත දත්. එහෙම නැත්නම් විෂම දන්තිය බව. දත් වර්ග හතරක් තියෙනවා අපිට නම්. තව තියෙන රෝම. මහා ප්‍රාචීර්ය දැරීම. ස්තන ග්‍රන්ථි. එහෙම නැත්නම් ශීර ග්‍රන්ථි. පක්ෂීන්ටයි ශීරපායින්ටයි තියෙන පොදු කායික විද්‍යාත්මක ලක්ෂණය තමයි අචලතාපී බව. ඒ කියන්නේ මේ දේහ උෂ්ණත්වය මේගොල්ලන්ගේ මොකද වෙලා තියෙන්නේ? අපිට නියතව තබා ගන්නවා. නේද? පරිසර උෂ්ණත්වයේ මොකක් වුණත් දේහ උෂ්ණත්වය නියතයි. ඊට පස්සේ බීජ ශාක සමග වඩාත් මෑත කාලීන පොදු පූර්වජයෙක් ඇති බීජ රහිත චනාල ශාක වංශය. මේ බීජ ශාකනේ මේ තියෙන්නේ. නේද? බීජ ශාක වල තියෙන්නේ මෙන්න මෙතන ඉන්නේ කවුද? මේ මම රවුම් කළා ඒගොල්ලන්ගේ පූර්වජයා. ඉතින් ඒ කට්ටියට ආසන්නම ඒ කියන්නේ මෑත කාලීන පොදු පූර්වජයා. දැන් මෙයාට ළඟ ඉන්නේ කවුද? ඕ මෙතන ගන්න වෙන්නේ මෙන්න මේගොල්ලෝ. මෙතන ඉන්නේ දැන් වංශය ගත්තොත් ටෙරොෆයිටා. ගණය ගත්තොත් නෙප්‍රොලිපිස්. ශුද්ධ පත්‍ර මහා පත්‍ර වලින් වෙන්කර හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි ශුද්ධ පත්‍රවල තියෙන ලක්ෂණ දෙකක්. දැන් ලියන්න ඕනේ ශුද්ධ පත්‍ර. දැන් මේ තියෙන ශුද්ධ පත්‍ර මේවා මහා පත්‍ර. දැන් ලියන්න ඕනේ ශුද්ධ පත්‍ර ලක්ෂණ ලියන්න ඕනේ. මේවැය තියෙනවා තනි නාරටියක්. ඒ වගේ ශුද්ධ පත්‍ර ප්‍රමාණයෙන් කුඩායි. උපසෛලීය සංඝටක සෛල කඳන් සහ පත්‍රවලට අමතරව බ්‍රයෝපයිටා වල බීජාණු ශාකවලට සහ ආවුත බීජක ශාකවලට පොදු ව්‍යුහයක්. මෙතන මේ බ්‍රයෝපයිට වලට ගන්න පුළුවන් අපිට මේ ගන්න වෙන්නේ පොගනාටු. නේද? දැන් බ්‍රයෝපයිට කියන වංශයට අයිති වෙන උදාහරණයක් තමයි පොගනාටු. දැන් මෙතන ඉන්නේ පොගනාටුම්. ඒ කියන්නේ පොගනාටුම් වල බීජාණු ශාකයයි මෙතින් යහන්නේ මේ පොගනාටුම් වල බීජාණු ශාක බලයි ඒ වගේම මේ ආවුත බීජක ශාක වල මෙන්න මේවැ තියෙන පොදු ලක්ෂණය තමයි උත්තරයට ගන්න වෙන්නේ නම් මොනවද දැරීමද? ඒ කියන්නේ පූටිකා තමයි ගන්න වෙන්නේ නේද? පොදු ව්‍යුහය තමයි පූටිකා. මේ පොගනාටුම් වල මේ හරිය තියෙන්නේ මේ පහළ තියෙන්නේ ජන්මාණු ශාකය
මේක බීජාණු ශාකය. ශාක කාණ්ඩ දෙකකට බෙදෙනවා. මෙහෙම ශාක මෙහෙම අරගෙන කාණ්ඩ දෙකකට බෙදෙනවා. මේකෙදි ගන්න ව්‍යුහාත්මක ලක්ෂණය තමයි සනාල පද්ධතියක්. ඒක තමයි සනාල පද්ධතිය තමයි ගන්නෙ. ඒ වගේම පහත සඳහන් එක් එක් අධිරාජධානියට අයත් ජීවීන්ගේ සෛලබිති සංයුතිය. දැන් බැක්ටීරියා වල මොනවද තියෙන්නේ? පෙප්ටිඩෝග්ලයිකෑන්. ආකියා. මේ ආකියා වල තියෙනවා සෛලබිත්තියේ ප්‍රෝටීන පොලිසැකරයිඩ්. මේ කට්ටිය යුකැරියා. ඒ කියන්නේ ශූන්‍යෂ්ටිකයන්ගේ තියෙන්නේ මොනවද? සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටින්, කයිටින්.